පියාණන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද අපි දෙවියන් වහන්සේගේ වචනය අද දවසෙත් මෙනෙහි කරමු. උදෑසන වැල්ලි කතරේ දිය දහරාව ඔබගේ නිවසට ඔබගේ ජීවිතයට ඔබගේ පරම්පරාවට යේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනවා දේව වචනය. පළවෙනි තෙසලෝනික 5:9 කියනවා. මක් නිසාද දෙවියන් වහන්සේගේ උදහසට නොව අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්න කොටගෙන ගැලවීම ළමා ගැනීමට අප නියම කළසේක. හාලෙලූයා. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ උදහසින් අපි අහකට ගත්තා උන්වහන්සේගේ ගැලවීම තුලින්. ඒකට තමයි ගැලවීම කියන්නේ. අපි ගැලවුණා දෙවියන් වහන්සේගේ පාපයට තියෙන උදහසින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන අපි ගලවනු ලැබුවා. ඒ නිසා අද දෙවියන් වහන්සේ මතක් කරනවා අපිට ස්තුති කරන්න, අපිට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න හේතුවක් තියෙනවා. යේසුස් වහන්සේගේ ලේවලට ගැලවීමට ප්‍රශංසා කරන්න ඕන. අද දවසේ හේතුව උදහසකට එන්න තිබ්බා. අපිට දේව උදහස කියන්නේ තාමත් භයානකයි. උන්වහන්සේගේ දඬුවම කියන්නේ තාමත් භයානකයි. නමුත් ඒ උදහසට අපිව අසු වෙන්නේ නැතුව උදහසට නොව අපගේ ස්වාමීන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්නකොට ගැලවීම ලබා ගැනීමට අප නියම කළසේක. ඔබවයි මාවයි නියම කරලා තියෙනවා ගැලවීම ලබන්න. ඔබ කවුරු හරි මේ උදහසෙන් එළියට එන්න නම් අද අවස්ථාව, මේකයි අවස්ථාව. දෙන්න ජීවිතය යේසුස් ක්‍රිස්තුස් වහන්සේට. උන්වහන්සේගේ බලයෙන් දේව උදහසින් දේව දඬුවමින් අපව ඉවත් වෙනවා. යේසුස් වහන්සේ ඔබට ආදරේ. උන්වහන්සේ ළඟදීම පැමිණෙනවා ඔබ ගෙන යන්න. යේසුස් පිටායි. ඔබත් එක්සත් එමීර් රාජ්‍ය තුල වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්වෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.